I'm sorry, Rava. I failed to bring peace. There wasn't enough time. Don't worry. We will be together for all of your lifetimes. And we will never give up. ඉතින් ඔයාලා දැනටමත් දන්නවා මම මේ channel එකේදී ඇවටාර් ගැන කතා කරනවා කියලා. ඉතින් ඇවටාර් ගැන මම කරපු පළවෙනි වීඩියෝ එක ඔයාලා තාම බැලුවේ නැත්නම් අනිවාර්යයෙන්ම ඒකත් බලන්න. ඒක මම description එකේ දාලා තියන්න. ඉතින් ඇවටාර් ලෝකය ගැන කතා කරනවා නම් අපිට කලින් හිටපු ඇවටාර්ලගේ ජීවිත කතාව ගැන කතා කරන්නම වෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් මම කල්පනා කරේ ඇවටාර් ලෝකයේ බිහිවෙච්ච පළවෙනි ඇවටාර්. එහෙම නැත්නම් ඇවටාර් වාන්ගේ ජීවිත කතාව ගැන කතා කරන්න. My name is Juan, and I will show you how I became the first Avatar. Nobody steals from the Two Brothers! Really? Because I just did. ඒ වගේම ඇවටාර් ලෝකය ගැන මම කතා කරනවට කැමති මාතෘකා තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. මම මේ දේවල් ගැන අනිවාර්යයෙන්ම කතා කරන්න. Water. Earth. Fire. ඇවටාර් කෙනෙක් බිහි වෙන්න කලින් මිනිස්සුයි ආත්මයි වෙනම ලෝකවල ජීවත් වෙන්න කලින් බෙන්ඩින් නේෂන්ස් බිහි වෙන්න කලින් බෙන්ඩින් කියන බලය තිබුණේ ලයන් ටර්ටල්ස්ලට විතරයි. මේ වගේ ඈත අතීත කාලෙක වාන් කියලා තරුණ දුප්පත් කොල්ලෙක් මේ වගේ යෝධ ලයන් ටර්ටල් කෙනෙක්ගේ පිට උඩ ජීවත් වෙනවා. මිනිස්සුයි ආත්මයි එකිනෙකාට වෛර කරා. වාටු කියන නපුරු ආත්මය මිනිස්සු පරිණාමය වෙන හැටි බලාගෙන හිටියා. එයාගේ වචන වලින් කිව්වොත් මිනිස්සු මඩේ ගොඩ එන හැටි දිහා එයා බැලුවේ පිළිකුලේ. එයා ආත්ම දොරට විවෘත කරලා ආත්මයන්ව මිනිස් ලෝකයට එව්වා. ඒ ආත්ම මිනිස්සුන්ට වද දෙමින් ඔවුන්ව දඩයම් කරා. බියටපත් වෙච්ච කිසිම බලයක් නැති මිනිස්සු ලයන් ටර්ටල්ස්ලගේ පිට උඩට නැගලා ගිහින් ජීවත් වුණා. ලයන් ටර්ටල්ස්ලා අවශ්‍ය වෙලාවට විතරක් බෙන්ඩින් බලය දීලා මිනිස්සුන්ව ආරක්ෂා කරා. May the element of fire protect you against the spirits. හැම ලයන් ටර්ටල් කෙනෙක්ටම තිබුණේ එක මූල ද්‍රව්‍යක බලය විතරයි. ඒ වතුර, භූමිය, ගින්දර හෝ වාතය. මිනිස්සු කෑම හොයාගෙන භයානක ආත්මවනාන්තරයට යනකොට ඒ බලය తాවකාලිකව මිනිස්සුන්ට ලබා දුන්නා. වාන් ජීවත් වුණේ ෆයර් ලයන් ටර්ටල් නගරේ. ඉතින් මෙයාගේ නගරේ පාලක පන්තිය. ඒ කියන්නේ චෝ වංශය සුඛෝපභෝගී ජීවිතයක් ගත කරද්දී වාන් සහ එයාගේ යාළුවෝ වෙච්ච ජයා සහ යාව් බඩගින්න හිටියේ. හැබැයි වාන් වෙනස්. සමහර මිනිස්සුන්ට බලය ලැබිය යුතුයි. අනිත් අයට එහෙම නෑ කියන අදහස එයා පිළිගත්තේ නෑ. එයාට උපතින්ම වේගවත් බවක් සහ දක්ෂකමක් තිබුණා. ඒ නිසා එයා නිතරම කෑම හොරකම් කරලා තමන්වත් තමන්ගේ යාළුවන්වත් ජීවත් කරවගත්තා. දවසක් පාන් කෑල්ලක් හොරකම් කරන්න යද්දි එයා අහුවෙනවා. I told you no one steals from us! මුලින්දම්ම අනාගත ඇවටාර්ලටත් උරුම වෙන ගතිගුණ එයා ළඟ අපි දකිනවා. ශක්තිය, ඔරොත්තු දීමේ හැකියාව, අනුකම්පාව. වාන් කිසිම පැකිලීමකින් තොරව තමන්ගේ කෑම සත්තු එක්ක යාළුවෝ එක්ක බෙදා ගන්නවා. ඒකෙන් පේනවා එයාට බලය ලැබෙන්න කලින් ඉඳන්ම එයා කොයිතරම් පරාර්ථකාමීද කියලා. හැම ජීවියෙක් එක්කම එයාට ස්වාභාවික සම්බන්ධයක් තිබුණා. ඒක පස්සේ කාලෙක ඇවටාර්ලගේ විශේෂ ලක්ෂණයක් වුණා. හැබැයි කතාවේ වෙනස තියෙන්නේ මෙතන. බොහෝ දෙනෙක් හිතන්නේ වාන් පළවෙනි ඇවටාර් නිසා එයා නිහතමානී සහ අවංක කෙනෙක් කියලා. හැබැයි එයාගේ කතාව හරියට අධ්‍යයනය කරොත් ඇත්ත කතාව ඒකේ අනිත් පැත්ත බව තේරෙනවා. වාන් නිහතමානී වුන්නේ නැහැ. වාන් අවංකුනෙත් නැහැ. වාන්ගේ හිතේ ගැඹුරුම තැන තිබුණේ බලයට තිබුණු ආශාව. කවුරු හරි එයාට බලයක් නැහැ කියලා කිව්වම එයා hina වෙලා මෙහෙම කිව්වා. ඔව් තාම නැහැ. Gotta accept the world is the way it is. Some people have power, some people don't. And you don't. Not yet, anyway. මේක දුෂ්ටයෙක්ගේ ගතිගුණය. ඒ වගේම ඒ ගතිය එයාගේ ජීවිත කාලය පුරාවටම එයා එක්ක තිබුණා. වාන් මිනිස්සුන්ව තමන්ගේ වාසියට යොදාගත්තා. එයා ලයන් ටර්ටල්ගෙන් ෆයර් පවර් එක ගන්න බොරු කිව්වා.
එයා බයවුනා වගේ රඟපාලා ෆයර් එකත් අරගෙන නගරයට ආවා. ඒක නීති කඩකිරීම. ඒ බලය පාවිච්චි කරලා එයා චෝවංශයේ බලකොටුවෙන් හොරකම් කරා. ඒත් එක්කම වාන් පුදුමාකාර විදිහට පරාර්ථකාමී වුණා. බලකොටුවට පන්නකොට එයා තමන්ගේ යාළුවන්ව ආරක්ෂා කරා. එයාට උදව් කරේ කවුද කියලා කියන්න එයා ප්‍රතික්ෂේප කරා. ඒ නිසා එයාට ජීවිත කාලයටම ආත්මවනාන්තරයට පිටුහල් වෙන්න වුණත් එයා ඒ දේ කළේ නැහැ. එයාට ලේසියම මරන්න තිබුණ චෝවංශයේ උරුමකාරයාගේ ජීවිතේ එයා බේරුවා. ඒක හරියට අනාගතයේදී ඈන් ෆයර්ලෝඩ් ඕසයිව මරන්න ප්‍රතික්ෂේප කරනවා වගේ දෙයක්. ලයන් ටර්ටල් වාන්ට එයාගේ ෆයර් පවර් එක තියාගන්න ඉඩ දුන්නා. I will allow you to keep the power of the element. ඒ අනුව ඇවටා චක්‍රයේ පළවෙනි මූලද්‍රව්‍ය බවට ගින්දර පත් වුණා. ආත්මවනාන්තරයට පිටුවහල් කරාට පස්සේ පළවෙනි රෑ එළි වෙනකොටම වාන්ට සිහිය විකල් වුණා. හැබැයි පහුවෙනිදා උදේ එයා ලස්සන ආත්මයන්ගේ ക്ഷേම භූමියක් ළඟට ගියා. එතෙන්ට ඇතුල් වෙන්න ඉඩ නොදුන්නම එයා ආත්මයක් වගේ රඟපාලා ඔවුන්ව රවට්ටන්න හැදුවා. හැබැයි ආත්මයන් ඊට වඩා බුද්ධිමත් නිසා එයා ලේසියෙන්ම අහු වුණා. වාන් උඩගුකමින් හරි වංක විදියට හරි දෙයක් කරන හැම වෙලාවකම ඊට පස්සේ එයා ඒකට හාත්පසින්ම වෙනස් ලොකු පරාර්ථකාමී දෙයක් කරනවා. එයා කෑම හොරකම් කරනවා. ඊට පස්සේ ඒ ඔක්කොම බෙදලා දෙනවා. ඒ වගේම චෝ බලකොටුවට පයින්නවා. ඊට පස්සේ යාළුවන්ව බේරගන්න තමන්වම පාවා දෙනවා. එයා ආත්මයන්ට බොරු කියනවා. ඊට පස්සේ හිර වෙලා ඉන්න පූස්මුවෙක්ව බේරගන්න තමන්ගේ ජීවිතේ පරදුවට දෙනවා. ඉතින් මේ සතාව බේරගත්තට පස්සේ එයා ඉස්සර රවට්ටපු දඩයක්කාරවම එයාට පහර දුන්නා. වාන් ආත්මවනාන්තරය ගැන තිබුණු දැනුම පාවිච්චි කරලා ඔවුන්ව පරාජයට පත් කරනවා. මේක දැකපු ආත්මයන් එයාව බේරගත්තා. ඔවුන්ගේ ക്ഷേම භූමියේ වතුරෙන් එයාව සුවපත් කරා. මේක හරියට අනාගතයේදී කටාරා වගේ වෝටර් බෙන්ඩින් හීලර්ස්ලා ගැන දෙන සියුම් ඉඟියක් වගේ. ආත්මයන් මීට කලින් කවදාවත් මිනිස්සෙක් මේ තරම් අනුකම්පාවෙන් වැඩ කරනවා දැකලා තිබුණේ නැහැ. වාන් ආත්මයන්ගේ ජීවන රටාව ඉගෙන ගන්න ආත්මවනාන්තරයේම නතර වුණා. මීට කලින් කිසිම මිනිස්සෙක් කරලා නැති දෙයක් ඒක. එයාර පූස්මුවෙක් යාළු වෙලා එයාට මූලා කියන නම තිබ්බා. ඒ අනුව ආපා නාගාහෝ ෆෑන්ක්ටත් බොහෝ කාලයකට කලින් පළවෙනි ඇවටාගේ සත්ව සගයා බවට මූලාපත් වුණා. ඊට පස්සේ වාන්ට මුල්ම ෆයර් බෙන්ඩර්ස්ලා ඒ කියන්නේ මකරුන් හමු වෙනවා. ගින්දර තමන්ගේම ශරීරයේ කොටසක් කරගන්න කොහොමද කියලා ඔවුන් එයාට උගන්වනවා. ඔවුන් හරහා වාන් ද ඩාන්සින් ඩ්‍රැගන් කියන සුප්‍රසිද්ධ සටන් ක්‍රමය නිර්මාණය කරනවා. ඊට පස්සේ කාලෙක ආං සහ සූකෝ මේ ක්‍රමය භාවිතා කරනවා. එයාගේ පරණගරේ මිනිස්සු ආත්මවනාන්තරය ආක්‍රමණය කරද්දී වාන් තමන්ගේ බෙන්ඩින් පවර්ස් පාවිච්චි කරලා ආත්මයන්ව ආරක්ෂා කරා. එයාගේ ක්‍රියාවන් ජායා සහ යාව ඇතුළු අනිත් අයව දිරිමත් කරා. ඔවුන් ලයන් ටර්ටල්ගේ නගරය දාලා වාන් එක්ක එකතු වුණා. හැබැයි වාන් වගේ නෙවෙයි. ඔවුන්ට සබාදහම සම්බර්තාවය තේරුණේ නැහැ. ඒ නිසා ඔවුන් ආත්මයන්ට හානි කරා. Wipe him out this time! Get out of the forest, humans! Wait! We can resolve this peacefully. මේ නිසා වාන්ට ඔවුන්ව දාලා අනිත් ලයන් ටර්ටල්ස්ව හොයාගෙන යන්න සිද්ධ වුණා. එයාගේ ගමන අතරතුර වාන් රාවා සහ වාටුව අතර තියෙන සදාකාරී ගැටුම දකිනවා. ඒ සටනට අහු වෙලා ඉන්න අහිංසක ජීවිතය ගැන බය වෙලා එයා ඒකට මැදිහත් වෙනවා. වාටුවේ කපටිකමට රැවටෙලා නපුරා රාවා කියලා එයා විශ්වාස කරනවා. වාන් වාටුව නිදහස් කරා. Thank you, human. You have performed a great... රාවට ගොඩක් කේන්ති ගියා. මොකද එයාගේ ඇස්වලින් බැලුවම ආත්මයන්ගේ ප්‍රශ්න වලට මැදිහත් වෙන්න මිනිස්සුන්ට කිසිම අයිතියක් තිබුණේ නැහැ. අවසානයේදී වාන් එයා ලයන් ටර්ටල් ළඟට ගියා. ඒ ලයන් ටර්ටල් වාන්ට එයා බෙන්ඩින් හැකියාව ලබා දුන්නා. හැබැයි එක කොන්දේසියක් මත වාන් ඒ බලය ප්‍රගුණ කරනකම් රාව ඒ බලය තමන් තුළ රඳවගෙන ඉන්න ඕන. Until you master it. I will help you to master the power of air. And in return, I will help you restore balance to the world. ආයමත් වාන් මෙහෙම කියනවා. මම අනිත් මිනිස්සු වගේ නෙවෙයි. වාන් උඩගුයි නිර්භීතයි. හැබැයි එයා වැරදි නැහැ.
මිනිස් සීමාවන් ඉක්මවා යන්න එයාට තිබුණු ඕමනාව නිසා තමයි එයා පළවෙනි ඇවටා බවට පත් වෙන්නේ. හාමොනික් කන්වර්ජන්ස් එකට. ඒ කියන්නේ වාටුව නවත්තන්න බැරි තරම් බලවත් වෙන දවසට වාන්ට තිබුණේ අවුරුද්දයි. මේක හරියට සෝසින්ගේ වල්ගාතරුව වෙන්න කලින් මූලද්‍රව්‍ය ප්‍රගුණ කරන්න ආන් කරපු සටන වගේම. එයා බෙන්ඩින් බලය ලබා ගන්න වාන්ට සිද්ධ වුණා රාවාට තමන්ගේ ශරීරය හරහා යන්න දෙන්න. ඒකෙන් ඔවුන් දෙන්නගේ ශක්තියින් එකතු වුණා. ඒක දරා ගන්න බැරි තරම් වේදනාකාරී සහ භයානක දෙයක්. රාවා එහෙම කරන්න එපා කියලා වාන්ගෙන් බැගාපත්තු ඉල්ලුවා. හැබැයි වාන්ගේ මුරණ්ඩු ආත්ම විශ්වාසය එයාව ඉදිරියට තල්ලු කරනවා. එකින් එක රාවා නැවත නැවතත් එයාගේ ශරීරය හරහා ගියා. ඒ හරහා එයාට මේ බලයන් ලැබුණා. ගින්දර, වාතය, වතුර සහ භූමිය. ඇය එයාගේ ශරීරය හරහා යන හැම වතාවකම වාන්ගේ මනුස්ස ගතිය අඩු වෙලා දිව්‍යමය ස්වභාවයක් එකතු වුණා. ඇවටා කියන්නේ කවදාවත් මිනිසෙක් වෙන නියමිත කෙනෙක් නෙවෙයි. වාන් තමන්ගේ අදිෂ්ඨානයෙන්ම දෙවියෙක් බවට පත්වෙන මාර්ගය හදාගත්තා. වාන්ගේ පළවෙනි ලොකෝම පරීක්ෂණයාවේ මිනිස්සුයි ආත්මයි අතර ඇතිවන සටනකදී. එක පැත්තක එයාගේ මනුස්්‍යයාලුව, අනිත් පැත්තේ එයාගේ ආත්මයාලුව. ඒ සටනවත්තන්න බැරිවුණ තැන වාන් සහ රාවා පළවෙනි වතාවට සම්පූර්ණයෙන් එකතු වුණා. මූලද්‍රව්‍ය 4ම එකවර පාලනය කරා. හැබැයි ඒකෙන් වාන් මැරෙන්න ඔන්න මෙන්න තත්ත්වයකට ගියා. ඉස්සර හැම මනුස්සයෙක්ටම වෛර කරපු රාවා වාන් ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න පටන් ගන්න තිබුණා. ඇය එයාගේ ජීවිතේ බේරුවා. පස්සේ කාලෙක වාන් එයාගේ ජීවිතේ බේරුවා. ඔවුන් දෙන්න අතර ඇතිවුණු ඒ බැඳීම අනාගතේ හැම ඇවටා කෙනෙක්ගේම පදනම වුණා. දකුණු ආත්ම දොරටුව ළඟදී වාන් වාටුවට මුහුණ දුන්නා. ඒ නපුරු ආත්මය එයාගේ මූණටම hina වුණා. කිසිම මිනිස්සෙක්ට එයාව පරද්දන්න බෑ. ඒ වෙලාවේ වාන් මෙහෙම උත්තරයක් දුන්නා. මම දැන් සාමාන්‍ය මිනිස්සෙක් නෙවෙයි. රාවා එයා එක්ක සම්පූර්ණයෙන්ම ඒකාබද්ධ වුණා. ඒ දෙන්න එකම ජීවියෙක් බවට පත් වුණා. ආත්මදොරටුවේ ශක්තිය පාවිච්චි කරලා වාන් පළවෙනිම ඇවටා ස්ටේට් එකට ඇතුල් වෙලා අවසානයේ වාටුව අවුරුදු 10000කට හිර කරා. ඊට පස්සේ එයා ආත්මදොරටුව වහලා දැම්මා. වාටු කවදාවත් නිදහස් නොවන බව සාතික වෙන්න තිබුණු එකම ක්‍රමය ඒක කියලා තමයි එයා විශ්වාස කරේ. ආත්මයන් ඔවුන්ගේ ලෝකයට ආපහු ගියා. ලයන් ටර්ටල්ස්ලා මිනිස්සුන්ව ආරක්ෂා කරන එක නැවැත්තුවා. මෙතන ඉඳන් බෙඩ්ඩින් පව එක ලබා දෙන දෙයක් වෙනුවට පරම්පරාවෙන් උරුම වෙන දෙයක් බවට පත් වුණා. ඇවටා යුගය ආරම්භ වුණා. වාටුව පරාජයට පත් කරාට පස්සේ වාන් තමන්ගේ ජීවිතය කැප කරේ මිනිස් කණ්ඩායම් 4 සාමකාමී ජාතීන් විදිහට එකතු කරන්න. හැබැයි එයා හිතුවට වඩා සාමය ඇති කරන එක අමාරු වුණා. වයසට ගියාට පස්සේ වාන් මිනිස්සු අතර ඇති වුණු දෙවැන්ත සටනකට මැදි වුණා. එයා ඒක නවත්තන්න උත්සාහ කරත් ඒක අසාර්ථක වුණා. යුද පිටියේදී මැරමින් ඉන්න ගමන් එයා රාවාගෙන් සමවිල්ලුවා. එයා තමන්ගේ මෙහෙයුම අසාර්ථක කරගත්තා කියලා එයා විශ්වාස කරා. රාවා එයාට මෙහෙම කිව්වා. ඔයාගේ හැම ජීවිත කාලයේදීම අපි එකට ඉඳීවි. වාන් අවසන් හුස්ම ගන්නවත් එක්කම රාවා එයාගෙන් වෙන් වෙලා ගියා. ඊළඟ ඇවටා ඒ කියන්නේ එයා බෙන්ඩර් කෙනෙක් උපත ලැබුවා. වාන්ගේ කතාවෙන් වැඩි කොටසක් ඉතිහාසයෙන් මැකලා ගියා. අවුරුදු 10000ක් පරණ ජීවිතයකින් මඟ පෙන්වීමක් ගන්න ඇවටාලා හිටියේ බොහොම ටික දෙනයි. ඔවුන් වැඩිපුරම කැමති වුණේ මෑත කාලීන ජීවිතවලින් උපදෙස් ගන්න. ඇවටා ශාලාවේ තිබ්බ එයාගේ ලීපිලිමයත් කාලයත් එක්ක දි รา පත් වුණා. ඒකෙන් සංකේතවත් වුණේ එයාගේ මතකයන් ඒ වගේම නැකිලා ගිය හැටි. හැබැයි කෝරට එයාගේ මතකය නැති වුණාම වාන් එයාට රාවා වෙත යන මඟ පෙන්නලා එයාගේ අනන්‍යතාවය නැවත ලබා දුන්නා. පස්සේ කාලයක කෝරා වාන් ආත්ම දොරටු වහන්න ගත තීරණයට එකඟ නොවෙච්ච නිසා ඇය ඒ දොරටු නැවත විවෘත කරා. ඒකෙන් ලෝකය ආයමත් වෙනස් වුණා. හැබැයි උනලාක් එක්ක කරපු සටනේදී රාවාව එයාගෙන් ඉරලා දානවා. ඒත් එක්කම වාන් සහ ඊට කලින් හිටපු හැම ඇවටා කෙනෙක් එක්කම තිබුණු සම්බන්ධය සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. කෝරා වාන්ගේ තනගනිමින් අලුත් ඇවටා සර්කල් එකක පළවෙනි ඇවටා බවට පත් වුණා. ඉතින් පළවෙනි ඇවටා මේ වගේ කෙනෙක් වෙයි කියලා ඔයාලා කවදාවත් හිතන්නේ නැතුව ඇති. ඇවටා වාන් උඩඟුයි, ආඩම්බරකාරයි, වංකයි, ඒ වගේම නොසැලකිලිමත්. හැබැයි ඒ වගේම එයා ගැඹුරින්ම පරාත්තකාමී, නිර්භීතයි, කරුණාවන්තයි වගේම අධිෂ්ඨානශීලී. එයාගේ මේ පරස්පර විරෝධී ගතිගුණ නිසා තමයි එයා මිනිසෙක් වුනේ. ඒ වගේම එයාගේ මේ ක්‍රියාවන් මුළු ලෝකෙම හැඩගැස්සුවා. වාන් නැත්තම් අපිට කවදාවත් ඈන්, රෝකු, කියෝෂි, කෝරා හෝ වෙන කිසිම කෙනෙක්ව දකින්න ලැබෙන්නේ නැහැ. ජීවත් වුණු අනිත් ඕනෑම ඇවටා කෙනෙක්ට වඩා වාන් ඉතිහාසයේ ගමන් මඟ සම්පූර්ණයෙන්ම වෙනස් කරා. ඉතින් මේ තමයි ඇවටා වාන්ගේ ජීවිත කතාව. ඒ වගේම ඇවටා ලෝකයේ බිහිවෙච්ච පළවෙනි ඇවටාගේ ජීවිත කතාව.
ඉතින් ඔයාලද වීඩියෝ ගැන මොකද හිතන්න? මට මිස් වෙච්ච දෙයක් හරි වීඩියෝ ගැන දෙයක් හරි තියෙනම් අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. ඒ වගේම ඇවටා ගැන මම ඉස්සරහට කතා කරන්න ඕන මාතෘකා තියෙනම් අනිවාර්යයෙන්ම ඒවත් කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. මම අනිවාර්යයෙන්ම ඒව ගැන කතා කරන්න. ඉතින් අද වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම SL Mind Up subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා notification on කරලා තියාගන්න. එතකොට මම මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට දැනගන්න පුළුවන්. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු.